කොහොමද චූටි දුවලා පුතාලට? හරි. ඔන්න මම අදත් ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. ඔයාලා කැමතිද කතාව අහන්න? ඔයාලා හිතන්නේ අද මම මොකක් ගැන කියයි කියලා? යෝධයෙක් ගැන තමයි මං අද කියන්න යන්නේ. මේ යෝධයා මුලින්ම ටිකක් නරකයි. සැරයි. හැබැයි මේ යෝධයා පස්සේ හොඳ වෙනවා. ඒ කොහොමද කියලා තමයි අපි අද කතාවෙන් බලන්නේ. මේ කතාව Selfish Giant කියන ඔස්කා වයිල්ඩ් කියන මාමා ලියපු කතාවෙන් යෝධයාගේ උයන විදිහට පියසේන වික්‍රමගේ මාමා තමයි මෙන්න මේ පොත ලියන්නේ. එහෙනම් අපි බලමු නේද මොකද්ද කතාව කියලා. හරි. ඔන්න එකමත් එක්ක කාලෙක චූටි බබාලා 12 දෙනෙක් හිටියලු. හරියට ඔයාලා වගේ. හරිද? මේ චූටි බබාලා හරි බුක් එක පෙන්නන්නම් හොඳද? අපි අහමුකෝ මුලින්ම කතාව. බබා ආසද ආන්ටි කියන කතාව අහන්න? හරි. ඉතින් මේ චූටි බබාලා 12 දෙනා ඉස්කෝලේ ගිහින් එනකොට හැමදාම ලස්සන උයනකට යනවලු. මේ උයනේ හැමතැනම ලස්සන පළතුරු ගස්, මල් ගස්, ඒ වගේම කුරුල්ලෝ, ලස්සන සත්තු ඉන්නවලු. හැමදාම කුරුල්ලෝ එනවලු පළතුරු කන. රස පළතුරු තමයි මේ උයනේ තියෙන්නේ. ඉතින් මේ බබාලා හැමදාම ඉස්කෝලේ ඇවිල්ලා මේ උයනේ සෙල්ලම් කරනවා. හරියට කවුරු වගේද? ඔයාලා වගේ. ඔයාලා සෙල්ලම් කරනව නේද ඉස්කෝලේ ගිහින් ගෙදර ගිහලා? යන්න එහෙමයි. ඊට පස්සේ මෙයාලා ඉතින් මේකෙත් මේ උයනේ තියෙන රස පළතුරු කනවා. ඒ වගේම සත්තු සෙල්ලම් කරන දිහා බලාගෙන ඉන්නවා. මෙයාලා හැමෝම සතුටින් තමයි හිටියේ. හැබැයි ඔයාලා දන්නවද මේ උයනේ අයිතිකාරයා ටිකක් සැර යෝධයෙක්. හරියට කවුරු වගේද දන්නවද? පියසේන වික්‍රමගේ මාමා මෙන්න මෙහෙම තමයි යෝධයාව පෙන්වන්නේ. හරියට මෙන්න මේ වගේ යෝධයෙක් තමයි මේ උයනේ අයිතිකාරයා. පේනව නේද හැමෝටම? ඉතින් මේ යෝධයා අවුරුදු 7කට පස්සේ තමයි තමන්ගේ උයනට එන්නේ. එයා අවුරුදු 7ක් තිස්සේ එයාගේ යාළුවෙක්ව බලන්න ගිහිල්ලා අවුරුදු 7කට පස්සේ මේ යෝධයා ඔන්න උයනට එනවා. උයනට එනකොට යෝධයා දකිනවා චූටි ළමයි 12 දෙනෙක් තමන්ගේ උයනේ සෙල්ලම් කරනවා. යෝධයා කැමති වෙන්නේ නැහැ. එයා කියනවා ඇයි ඔයගොල්ලෝ මගේ උයනට සෙල්ලම් කරන්න ආවේ? එන්න එපා. මේ උයන මගේ. යෝධයා හොඳයිද? නෑ. නෝටි නේද යෝධයා? ඉතින් මේ යෝධයා චූටි බබාලාට සැර දාලා චූටි බබාලව එලවනවා. ඔයාලා වගේ චූටි බබාලා හොඳටම බය වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ උයනේ පැනලා දුවනවා. ඊට පස්සේ මේ යෝධයා කරන වැඩේ තමයි කටුකම්බි දන්නව නේද? කම්බි තියෙන්නේ ඒව ඇනෙනවනේ. අනනම තුවාල වෙනව නේද? මේ යෝධයා මේ වගේ කම්බි වලින් මේ උයන වටේටම වැටක් ගහනවා. ඊට පස්සේ චූටි බබාලාට ආයි කවදාවත් මේ උයනට එන්න හම්බෙන්නේ නැහැ. පව් නේද බබාලා? ඊට පස්සේ මේ බබාලා දුකින් හැමදාම ඉස්කෝලේ ගිහින් ගෙදර යනකොට අයියෝ අපේ උයන අපිට ඒක නැති වුණා. අපි කොච්චර සතුටෙන් හිටියද ඒ උයනේ සෙල්ලම් කරනකොට. අපි රස පළතුරු කෑවා, අපි සින්දු කිව්වා, අපි නැටුවා, අපි සෙල්ලම් කරා, අපි කුරුල්ල බැලුවා. ඒගොල්ලෝ ඒ වගේ ඉස්සර ඒගොල්ලෝ උයනට ගිහිල්ලා කරපු දේවල් මතක් කර හැමදාම දුකින් ඉස්කෝලේ ඇවිල්ලා ගෙදර යනවා. මේ යෝධයා එක දවසක් බෝඩ් එකක් ගහනවා මේ උයන මගේ විතරයි. වෙන කවුරුවත් මේ ඉන්න එපා කියලා. නරක යෝධයෙක් නේද? ඊට පස්සේ දැන් ඔන්න මේ යෝධයා කරන මේ නපුරු වැඩේ බලන් ඉන්නවා. අහලා දිනවද වැස්ස වලාහක දෙවියෝ ගැන? එයා අහගෙන ඉන්නවා. එයා කියනවා නරක යෝධයාගේ ගස්වලට නම් මම වතුර දෙන්නේ නැහැ කියලා. යෝධයාගේ උයනට කවදාවත් වහින්නේ නැහැ එතනින් පස්සේ. හැබැයි මේ උයනින් එහාට තියෙන ගස්වලට වතුර එනවා. වැස්ස වහිනවා. ඒ වැය කොළ හැදෙනවා. මේ වගේ මේ ගස්වල මල් හැදෙනවා, පළතුරු හැදෙනවා. හැබැයි කවදාවත් මේ උයන තියෙන ප්‍රදේශයට නම් වහින්නේ නැහැ.
නියඟයක් වගේ ඇවිල්ලා ගස්වල කොළ වැටිලා පළතුරු හැදෙන්නේ නැහැ, මල් හැදෙන්නේ නැහැ. වෙනද වගේ කුරුල්ලෝ එන්නෙත් නැහැ. කුරුල්ලෝ සින්දු කියන්නෙත් නැහැ. ඊට පස්සේ මේ යෝධයාට දුක හිතෙනවා. චූටි බබාලාත් බලන් ඉන්නවා. අපි සෙල්ලම් කරපු උයන හොඳටම සවුත්තු වෙලා ගිහිල්ලානේ. අපරාධේ අපේ උයන ගස් කොළන් මැලවිලා ගිහිල්ලානේ කියලා චූටි බබාලාත් කල්පනා කරනවා. දවසක් මේ යෝධයා දුකින් කල්පනා කර කර ඉන්නකොට එයාට ඈතින් ඇහෙනවා සින්දු කියන සද්දයක්. රෑ වෙලාවක තමයි මේ සින්දු කියන සද්දය ඇහෙන්නේ. කවුරු කියලාද හිතන්නේ? බබාලා නෙමෙයි, කුරුල්ලෙක් ගහක ඉඳන් සින්දුවක් කියන. ඇයි මම ඔයාලට කිව්වනේ වහින්නේ නැත්තේ උයනට විතරයි කියලා. උයනෙන් එපිටට වහිනවනේ. ඒ ගස්වල කුරුල්ල ඉන්නවා. රෑට මේ කුරුල්ල ලස්සන්ට සින්දු කියනකොට යෝධයා හිතනවා මේ සින්දු කියන්නේ රජවාසලේ සංගීතඥයාද කියලා. හැබැයි නෑ, කුරුල්ලෙක් තමයි සින්දු කියන්නේ. පස්සේ යෝධයා තේරුම් ගන්නවා මගේ උයනට කුරුල්ලෝ එන්නේ නෑ. හැබැයි කුරුල්ලෝ වෙන උයන්වල සතුටින් සින්දු කියනවා. මම කරපු වැඩේ නරකයි. මම හොඳ නෑ. මම පුංචි බබාලව එලෙව්ව හොඳ නෑ. ඒක හොඳ නෑ පුංචි බබාලා පව් කියලා මේ යෝධයාට හිතෙනවා. පස්සේ එක දවසක් මේ යෝධයා බලනකොට එකපාරටම මෙයාට ඇහෙනවා කුරුල්ලෝ කෑ ගහනවා. හරිද? ආයෙම චූටි බබාලා සෙල්ලම් කරනවා වගේ දැනෙනවා. යෝධයා බලනවා මම වැටකුත් ගැව්වා. කොහොමද මේ චූටි බබාලා ආවේ? පස්සේ යෝධයා එළියට බහලා බලනකොට අර වැට එක තැනකින් ගැලවිලා. හරිද? ඒ හිඩසෙන් ඔයාලා වගේ ලස්සනම ලස්සන චූටි බබාලා මේ උයන ඇතුළට ඇවිල්ලා. ඒගොල්ලෝ ආයෙම ඇවිල්ලා අර ගස්වල තියෙන පළතුරු කනවා. ඒ වගේම ඒ ගස්වල මල් හැදිලා ඒ පළතුරු කන්න කුරුල්ලොත් ඇවිල්ලා. කුරුල්ලෝ ඇවිල්ලා සින්දු කියනවා. චූටි බබාලා සෙල්ලම් කරනවා. හැමෝම හරිම සතුටින් ඉන්නවා. යෝධයා බලනවා පහුගිය දවස් ටිකේම වැස්සේ නැහැ. දැන් හොඳට වහිනවා. මේ උයනත් ආයෙම මල් පිපිලා, කුරුල්ලෝ ඇවිල්ලා, පළතුරු හැදිලා හැමදේම පරණ විදිහට තියෙනවා. කොහොමද මෙහෙම වුනේ කියලා යෝධයා කල්පනා කරනවා. කොහොමද එහෙම වුනේ? පුංචි බබාලා දන්නවද? වැස්ස වලාහක දෙවියොන්ට දුක හිතුණා. දැන් චූටි බබාලට ආයෙම සෙල්ලම් කරන්න පුළුවන් නෙවෙට කැඩිච්ච නිසා. ඒක නිසා තමයි වැස්ස වලාහක දෙවියෝ ආයෙම මේ උයනට වැස්ස දුන්නේ. වතුර දුන්නේ. ඔන්න දැන් ආයෙම මේ උයන කලින් වගේම හරිම ලස්සනයි. හරිද? පස්සේ යෝධයාට හිතනවා මං ආයි නරක වෙන්නේ. මං ආයෙම නපුරු වෙන්නේ නැහැ. මගේ විතරයි මේ උයන. මගේ උයන මං කාටවත් සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. එහෙම කියලා මම ආයි ආත්මාර්ථකාමී වෙන්නේ නැහැ. සෙල්ෆිෂ් වෙන්නේ නැහැ කියන එක මේ යෝධයා හිතා ගන්නවා. පස්සේ මෙයා කරන වැඩේ මේ චූටි බබාලට එන්න කියලා චූටි බැට අයින් කරලා චූටි බබාලට වෙනදා වගේම ඉස්කෝලේ ගිහින් එන ගම සින්දු කියන්න, පළතුරු කන්න, සෙල්ලම් කරන්න මේ උයන ඇතුළට ආයෙම එන්න ඉඩ දෙනවා. පස්සේ යෝධයා තේරුම් ගන්නවා හැමදේම තමන්ගේ කියලා. තමන් තනියම තියාගන්නවට වඩා අපි හැමෝමත් එක්ක යාළුවොත් එක්ක දේවල් බෙදා හදාගෙන හැමෝමත් එක්ක එකමුතුව ඉන්න එක තමයි හොඳම දේ කියලා. එහෙම නේද? ඉතින් පුංචි දුවේ පුතේ මේ යෝධයා වගේ ඔයාලත් ආත්මාර්ථකාමී වෙන්න එපා. ඔයාලගේ යාළුවොත් එක්ක සහෝදර සහෝදරියෝ එක්ක හැමෝමත් එක්කම හිතමිතුරුකමින් සුහදකමින් තමයි මේ පුංචි දුවල පුතාලත් අපේ බලන පුංචි දුවල පුතාලත් මින් ඉදිරියට ඔන්න වැඩ කරන්න ඕනේ. ආත්මාර්ථකාමී වුණොත් පුතේ අපිට කිසිම අභියෝගයක් ජය ගන්න ලැබෙන්නේ නැහැ. අපි අහලා තියෙනවනේ වටුකුරුල්ලන්ගේ කතාව. වටුකුරුල්ලොන්ට දැලක් දාපු වෙලාවේ දඩයක්කාරයා
තනියෙන් කුරුල්ලෝ වෙන් වුණා කියලා එයාලට ඒ දැල උස්සගෙන යන්න ලැබුණේ නැහැ. හැබැයි කුරුල්ලෝ එකමුතු වෙලා තමයි දැලෙන් බේරිලා ගියේ. අන්න ඒ වගේ හැමෝමත් එක්ක සතුටින් යාළුකමින් ඉන්නකොට තමයි ඕනම අභියෝගයක් ජය ගන්න පුළුවන්. ඒ හින්දා ඔන්න පුංචි දුවල පුතාලාත් ගෙදර ඉඳන් අපිව බලන පුංචි දුවල පුතාලාත් අද ඉඳන් හැමෝමත් එක්කම යාළුකමින් සතුටින් තමයි ඔන්න ඉන්න ඕනේ. චූටි දුවල පුතාලාට තේරුණා නේද මම කියලා දුන්න කතාව? එහෙනම් ආයෙම යාළුවොත් එක්ක වැඩ කරනකොට සතුටින් සමගියෙන් වැඩ කරනවා නේද? හොඳ දුවල පුතාලා වගේ එහෙනම් මං කියලා දුන්න පාඩම හැමදාම මතක තියාගන්න. හරිද? හා එහෙනම් චූටි දුවේ පුතේ අපි ආයෙම දවසක මේ වගේ ඕගොල්ලන්ට වටිනාම ලස්සන කතාවක් අරගෙන ඔයාලව බලන්න එනවා. ඉතින් එහෙම ආයෙම දවසක මුණ ගැහෙනක අපි අදට සමුගන්නවා. අපි එහෙනම් අපිව බලාගෙන ඉන්න යාළුවන්ට බයි කියමු නේද? බයි. අපි ආයෙම දවසක මුණ ගැහෙමු.